පිලාත් අකමැත්තෙන් නුවද මුළු ලෝකයේම පාපය උදෙසා උන්වහන්සේට මරණ දණ්ඩනය නියම කළේය. ලෝකයේම අඳුරේ ගිලී යන මොහොතක් සඳහා සියල්ල සූදානම් විය. රළු ලී කුරුසිය උන්වහන්සේගේ තුවාල වූ උරහිස මත පතිත විය. වැටෙන සෑම පියවරක්ම ගලා යන සෑමලේ බිඳුවක්ම ඔබ සහ මා වෙනුවෙන් කළ කැපකිරීමකි. උන්වහන්සේ වැටුනේ කුරුසියේ බරට වඩා අපගේ පාපයේ බර නිසායි. මිනිස් හදවතකට දරාගත නොහැකි වේදනාවක් ඒ ශුද්ධ වූ දෑත් සහ දෙපා කුරුසියට තබා ඇනගැසීමේ මොහොත උදාවේ. ලොකු ඇන තුනකින් උන්වහන්සේගේ ඒ ශුද්ධ වූ දෑත් සහ දෙපා කුරුසියට තබා ඇනගැසූහ. ඒ රළු ඇනවලින් ගලා ගියේ මුළු ලොවම සෝදා පවිත්‍ර කළ හැකි ප්‍රේමයේ ලේ දහරාවයි. වේදනාවේ උපරිමයට පැමිණි ඒ මොහොතේ උන්වහන්සේ පැවසුවේ, පියාණෙනි, මොවුන්ට සමාව මැනව. මොවුන් කරන දෙය මොවුන් නොදනිති කියාය. පියාණෙනි, ඔබ හස්තයට මාගේ ආත්මය බාර දෙමි. යන මේ වදන පවසා ජේසුස් වහන්සේ උකුත් වූ සේක. ඒ හුස්ම පොද මනුෂ්‍ය සංහතයටම නව ජීවනයක් උදා කළේ. සියල්ල සම්පූර්ණයි. ඒ මරණය නොව නැවත නැගිටීමේ සහ බලාපොරොත්තුවේ ආරම්භයයි. අප වෙනුවෙන් ඒ අසීමිත ප්‍රේමය ගෞරවයෙන් සිහිපත් කරමු.